දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ඉදිරිපත් කිරීම. සාමාන්‍ය පුද්ගල ආදායම් බදු වාර්තාව මාර්ගගතව ඉදිරිපත් කිරීම. පද්ධතියට ඇතුල් වන ආකාරය www.ird.gov.lk වෙබ් අඩවිය වෙත පිවිසෙන්න. භාෂාව තෝරන්න. ඊසේවාවන් යටතේ ඇති ඊසේවාවන් වෙත පිවිසීම තෝරන්න. පුද්ගල බදු ගෙවන්නා තෝරාගෙන ප්‍රවේශවීමට යන බටන් එක ක්ලික් කරන්න. ඔබගේ TIN PIN ලබාදී ඇති ඉංග්‍රීසි අකුරු ඇතුළත් කරන්න. Return Schedule Management වෙත ගොස් Individual Income Tax IIT තෝරන්න. අදාළ තක්සේරු වර්ෂය තෝරා ඉදිරියට යාමට Proceed බටන් එක ක්ලික් කරන්න. ස්ටෑන්ඩඩ් රිටර්න් සඳහා ප්‍රවේශවීම. ආදායම් මාර්ග දක්වා තිබෙන කොටසේ 6 වෙනි අංකය ඉදිරියේ ක්ලික් කරන්න. ඔබේ නේවාසික තත්ත්වය තෝරා ඔබ ජ්‍යෙෂ්ඨ පුරවැසියෙක් දැයි සඳහන් කරන්න. ප්‍රධාන වාර්තාව ටැබ් එක මගින් ඔබට ඕනෑම උපලේඛනයක සිට නැවත ප්‍රධාන වාර්තාවට පැමිණිය හැකි අතර ප්‍රධාන වාර්තාවේ තිබෙන නිල් පැහැති හයිපර්ලින්ක් එක භාවිතා කිරීමෙන් අදාළ උපලේඛනය තෝරාගත හැක. ඔබේ ආදායම ප්‍රකාශ කිරීම. තක්සේරු වර්ෂය තුළ ලැබුණු සියලුම ආදායම් ප්‍රකාශ කිරීමට උපලේඛන 1 සිට 4 දක්වා භාවිතා කරන්න. සහන සහ සුදුසුකම්ලත් ගෙවීම් උපලේඛන 5 යටතේ ඇතුළත් කරන්න. අවසන් රඳවා ගැනීමේ ගෙවීම් උපලේඛන 6 දක්වන්න. රඳවා ගැනීමේ බදු WST උපලේඛන 7 යටතේ ඇතුළත් කරන්න. බද්ධ ගණනය සඳහා 8 වන උපලේඛනය යොදා ගන්න. බදු බැර 9 වන උපලේඛනයේ ප්‍රකාශ කළ යුතු අතර ව්‍යාපාර පාඩු උපලේඛන 10හි ප්‍රකාශ කරන්න. පළමු උපලේඛනය සේවා නියුක්ති ආදායම් පිළිබඳ විස්තර. වැටුප් සහ සේවාන්ත ප්‍රතිලාභ ඇතුළුව ඔබේ සේවා නියුක්ති ආදායම පළවෙනි කොටසේ ඇතුළත් කරන්න. ඔබට සේවායෝජකීන් කිහිප දෙනෙකු සිටී නම් එක් සේවා නියුක්තිය සඳහා වෙන වෙනම පේලි එක් කරන්න. දෙවන කොටසෙහි නිදහස් හෝ බැහැර කරන ලද සේවා නියුක්ත ආදායම් ප්‍රකාශ කරන්න. පද්ධතිය එකතුව ගණනය කර ප්‍රධාන වාර්තාවේ අදාළ ක්ෂේත්‍ර ස්වංක්‍රීයව යාවත්කාලින කරයි. දෙවන උපලේඛනය ව්‍යාපාර ආදායම. ඔබේ ව්‍යාපාර ආදායම එක කොටසේ ඇතුළත් කරන්න. තනිපුද්ගල ව්‍යාපාරවලින් උපයන ව්‍යාපාර ආදායම දේශීය සහ විදේශීය. හවුල් ව්‍යාපාරයක හවුල්කරුවෙකු ලෙස ලබන ව්‍යාපාර ආදායම දේශීය සහ විදේශීය. අර්ථලාභියෙකුට බාර මගින් ලැබෙන ව්‍යාපාර ආදායම දේශීය සහ විදේශීය. පද්ධතිය එකතුව ගණනය කර ප්‍රධාන වාර්තාවේ අදාළ ක්ෂේත්‍ර ස්වංක්‍රීයව යාවත්කාලින කරයි. තුන්වන උපලේඛනය ආයෝජන ආදායම් පිළිබඳ විස්තර. කොටසෙහි හවුල් ව්‍යාපාර හෝ භාරවරි ලැබෙන ආදායම හැර ඔබේ සියලු ආයෝජන ආදායම් ඇතුළත් කරන්න. පොලිය කුලිය ප්‍රාග්ධන ලාභ සහ අනිකුත් ආයෝජන ආදායම් ඇතුළුව සියලු ආයෝජන ආදායම් ප්‍රකාශ කරන්න. කොටසෙහි හවුල්කරුවෙකු හවුල් ව්‍යාපාර මගින් ලබන ආයෝජන ආදායම සටහන් කරන්න. කොටසෙහි භාර ආයතන වලින් ඔබට ලැබෙන ඕනෑම ආයෝජන ආදායමක් ඇතුළත් කරන්න. කුලී ආදායමේ 25% වැනි අදාළ වන සහන අඩු කරගන්න. නිදහස් මුදල් ප්‍රමාණයක් පවතී නම් සඳහන් කරන්න. පද්ධතිය එකතුව ගණනය කර ප්‍රධාන වාර්තාවේ අදාළ ක්ෂේත්‍ර ස්වංක්‍රීයව යාවත්කාලින කරයි. 4 වන උපලේඛනය වෙනත් ආදායම් පිළිබඳ විස්තර. සියලු වෙනත් ආදායම් පිළිබඳ විස්තර ඇතුළත් කරන්න. විදේශ මුදල් ප්‍රේෂණ විස්තර මෙම කොටසේ ප්‍රකාශ කිරීම අවශ්‍ය වේ.
පද්ධතිය එකතුව ගණනය කර ප්‍රධාන වාර්තාවේ අදාළ ශේත්‍ර ස්වංක්‍රීයව යාවත්කාලින කරයි. පස්වන උපලේඛනය සුදුසුකම් ලබන ගෙවීම් සහ සහන. වත්මන් වර්ෂය තුළ සිදු කළ සුදුසුකම් ලත් ගෙවීම් 5 උපලේඛනයේ සහ පෙරවසරවලින් ඉදිරියට ගෙන සුදුසුකම් ලබන ගෙවීම් 5 හි ඇතුළත් කරන්න. සූරිය පැනල සවිකිරීම හෝ චිත්‍රපට කර්මාන්තය සම්බන්ධයෙන් කළ වියදම් වේ නම් 5 සහ 5 පුරවන්න. හයවන උපලේඛනය අවසාන රඳවා ගැනීමේ ගෙවීම. බදු අඩු කර ඇති අවසාන WHT ගෙවීම් පිළිබඳ විස්තර ඇතුළත් කරන්න. පද්ධතිය එකතුව ගණනය කර ප්‍රධාන ප්‍රතිලාභයේ අදාළ ශේත්‍ර ස්වංක්‍රීයව යාවත්කාලින කරයි. හත්වන උපලේඛනය රඳවා ගැනීමේ බද්ද. මෙය අවසාන නොවන WHT සහ අත්තිකාරම් බදුගෙවීමේ ආවරණය කරයි. 7 රඳවා ගැනීමේ අනුයෝජිතයා වෙසින් අඩු කළ අත්තිකාරම් ආදායම් බද්ද රඳවා ගැනීමේ බද්ද රඳවා ගැනීමේ අනුයෝජිතයා වෙසින් අඩු කිරීමට අපොහොසත් වූ රඳවා ගැනීමේ බද්ද හවුල් ව්‍යාපාරයේ අත්තිකාරම් ආදායම් බද්ද. බොහෝ WHT සහතිකයන් ඉදිරිපත් කිරීම වෙනුවට ඔබට IRD වෙරිෆිකේෂන් ටූල් එක මගින් ස්ථාපනය කිරීමෙන් පසු CSV ගොනුවක් ලෙස උපලේඛන 7 උඩුගත කළ හැකිය. 8වන උපලේඛනය බදු ආගණනය. සේවා නියුක්තිය, ව්‍යාපාර, ආයෝජන ආදායම, සේවාන්ත ප්‍රතිලාභ සහ අනෙකුත් බදු අය කළ හැකි ආදායම් මත පදනම්ව පද්ධතිය ඔබේ මුළු බද්ද ගණනය කරනු ලැබේ. නවවන උපලේඛනය විදේශීය බදු පෙර APIT අඩු කිරීම, හවුල් ව්‍යාපාර බදු සහ අනෙකුත් පෙරගෙවුම් බදු වැනි බදු පෙර ඇතුළත් කරන්න. 10වන උපලේඛනය අලාභ ගැලපීම්. වත්මන් හෝ පෙරවසරවලින් ඉදිරියට ගෙන ව්‍යාපාර හෝ ආයෝජන පාඩු ප්‍රකාශ කරන්න. පාඩු අඩු කිරීමෙන් පසු ඉතිරි ආදායම උපලේඛන 2 හෝ 3 ප්‍රකාශ කරන්න. වත්කම්, වගකීම් සහ ලේඛන අප්ලෝඩ් කිරීම. ශ්‍රී ලංකාවේ සහ විදේශයන්හි ඔබගේ සියලු වත්කම් සහ වගකීම් ප්‍රකාශ කරන්න. සරල කළ ආදායම් බදු වාර්තාවට සමාන ක්‍රියාපටිපාටියක් භාවිතා කරමින් උපකාරක ලේඛන උඩුගත කරන්න. ඔබගේ ප්‍රධාන වාර්තාවේ සියලු එකතුව නිවැරදි බව සහතික කරගන්න. සෑහීමකට පත් වූ පසු ඔබගේ ප්‍රතිලාභය ගොනු කිරීමට ඉදිරිපත් කරන්න ක්ලික් කරන්න. ඔබගේ වාර්තාව සාර්ථකව ඉදිරිපත් කළ පසු ඔබට තහවුරු කිරීමේ විද්‍යුත් තැපෑලක් ලැබෙනු ඇත. මේ සම්බන්ධයෙන් ඔබට වැඩි විස්තර දැනගැනීමට අවශ්‍ය නම් 1944 අංකයට අමතන්න. නැතිනම් www.ird.gov.lk වෙබ් අඩවියෙන් හෝ ආසන්නතම දේශීය ආදායම් ප්‍රදේශීය කාර්යාලයෙන් වැඩි විස්තර ලබා ගත හැකිය.